1977 විවෘතාර්ථිකය බිහි වෙලා මේ රටේ ව්‍යාපාර ප්‍රජාව බිහි වෙනවා. ඥානම්ලා නවලෝකලා දාසලා මතක ඇතිනේ. ඒත් එක්කම කොළඹේ නව ප්‍රවණතාවයක් ඒ තමයි නව ප්‍රභූ පැලැන්ති හරහා විවෘතාර්ථිකයට මධ්‍යම පන්තිය කියලා ගන්න නිර්මාණය. දැන් මොකද වෙලා තියෙන්නේ? තමුන්නාන්සලට මතක ඇති කොරෝනා වෙලා රට බංකොලොත් වෙලා හැම මොහොතෙම කොළඹ මිනිස්සුන්ගේ මේ ව්‍යාපාරිකයෝ බලාගත්තා. කවදාවත් ඊපීඑ පීටීඑ මගේ හැරියේ නැහැ. ඒ මිනිස්සුන්ට පඩි නැතුව ගෙදර හැරියේ නැහැ. පඩි ගෙව්වා. වැටුප් දීලා සාධාරණ විදියට කළා. ඒගොල්ලන්ට තිබ්බ ලංකාවේ තැන්පතු වලින් 40%ක් 45ක්. හැමදාම අපේ පරණායකයෝගේ 101යි ටැක්ස්. ඊට පස්සේ රනිලයිල අරගලේ 5ක් කළා. දැන් 10ක් කළා අනුර කුමාර දිසානායක. හදිසියේ රටේ ප්‍රශ්නයක් මතුනොත් අපිට අර වගේ ආරක්ෂිතද? ඔබේ ව්‍යාපාරිකයෝ ඔබ බලාගනිද? ඒ නිසා මතක තියාගන්න සියලු තැන්පතු වලට ආණ්ඩුව උපයන පොලියට 10%ක් බදු ගන්න. එහෙම ඔබ රැකගන්න ව්‍යාපාරික ඉදිරියට ඉදීද? ඒ නිසා කොළඹ 6,50,000ක් මිනිස්සු ස්ථාවර තැන්පතු තියෙනවා. ඒවා 10%ක් රජයේ බලහත්කාරයෙන් තැන්පතු වලින් පොලියෙන් ගන්නවා බද්දා. කොළඹ නගරේ ඉන්න ජනතාවට කියන්නේ මේ මුළු රටම දුවන්නේ කොළඹත් එක්ක. නිසා කොළඹ අතිශයින් වැදගත් වෙනවා කොළඹ ජනතාවට. ඔබ ගිහින් ඔබේ හදවත උණු කරන්න පැහැදිලිවම 6 වෙනිදාට කොළඹ නගර සභාව දක්ෂ කණ්ඩායමකට සහ නායකයෙකුට බාර දෙන්න. ඒ සඳහා වැසි කණ්ඩායම සහ පුහුණුවලත් කණ්ඩායම සමගි ජන බලවේගයෙන් ඉන්නවා. කොළඹ කියන්නේ ව්‍යාපාර ලෝකෙම රැකගන්න ගමට ව්‍යාපාර දුවන යාන්ත්‍රණයක ආරම්භය. කොළඹ ජයගමු සජ්ජ වේදිකව.